මට රතු මල් මාලයක් දැම්මා. කැම්පස් එක ඇතුළට ගියා. යන්නකොට මල්ලකට යකු ටිකක් මාව. අති දක්ෂ කලාකාරයෙක් නැති වෙන්න ඉඩ තිබ්බා. විනේ පිරිහෙනම තැනක් කරන්න හේතුවක් වුණා ගුරුවරයාගේ කොන්ද කඩපු එක. මේ වෙනකොට සමාජයේ ලොකු කතා බහකට ලක් වෙමින් තියෙන ඛේදවාචකය නවක වදේ. මේ විදිහට ගියොත් අපේ දරුවෝ විශ්වවිද්‍යාල වලට යන්න බය වෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට. අද වෙනකොටත් තත්ත්වය ඒකයි. යමකමක් කරගන්න පුළුවන් දෙමාපියෝ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යවන්නේ නැහැ. ප්‍රයිවට් කැම්පස් එකකට හරි පිට රටකට හරි යවලා උගන්වනවා. මේ නවක වදේ කියන එක අද ඊයේ තියෙන එකක් නෙමෙයි. මේක රැග් එකේ වැරද්දක් නෙමෙයි. කරන කෙනාගේ තියෙන මානසික මට්ටමයි ඒකට වාචනය වෙන කෙනාගේ මානසික මට්ටමයි දෙකම බලපානවා. ඊටාම ඛේදවාචකයක්. අපේ කාලෙත් රැග් තිබුණා. හැබැයි ඒ රැග් තුලින් අපි වින්දා. දැන් අද මතක් කරනකොටත් hina යන තැන් අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒ කාලෙත් ඔය වගේ නරුමයෝ නොහිටියා නෙවෙයි හිටියා. මානසික පීඩාවන්ට ලක් කරන් අනන්ත අප්‍රමාණ. හැබැයි ඒ අතරේ ඊටාම හොඳ සීනියර් අයියලා කළා හිටියා. ඉඳලා ජීවිතේ කියලා දුන්නා. කැම්පස් එකට ගියේ මගේ තාත්තත් එක්ක. තාත්තා ගේට්ටුවෙන් එහා පැත්තේ තියලා මම කැම්පස් එක ඇතුළට ගියා. යන්නකොට මල්ලකට යකු ටිකක් මාව. බය වෙවුල ඉස්සරහට යනකොට මල් ගහක් තිබ්බා. වද මල් ගහ කඩාගම් මල් ටික කිව්වා. මලකට අත තියෙනකොට මෙහා පැත්තේ ඉඳන් ඉඳි එකෙක් කෑ ගහනවා. එපා යකෝ මල් කඩන්න මෙච්චර මේ තෝදු හැදියොත් අපේ අම්මද මේ මල් ගස් ටික හැදුවේ කියලා හොඳ පදේ කියලා බනිනවා. අරු කියනවා කඩාගම් කියලා, මූ කියනවා එපා කියලා. එහෙම ඇතුළට යනකොටම ඔය වගේ තත්ත්වයක්. ඊට පස්සේ තවත් එකෙක් ඔයකට අහුවෙච්ච එකෙක් මැවිලා මට රතු මල් මාලයක් දැම්මා. රතු මල් මාලයක්. ඊට පස්සේ කොළ වලින් හදපු මල් මාලයක්. ඒවා දාපු ගමන් මට ඇතුළට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්නවත් හම්බුන්නේ නැහැ. නැංගෙව්වා අර තෙල් බැම්ම උඩට තෙල් බැම්ම උඩ ඉඳගෙන සින්දු කියන්න දුන්නා. හැබැයි දැන් හරි සුන්දරයි ඒක. සින්දු කියන එක සින්දුත් එයාලා කියන සින්දු චකචක්කරේ ඒ කාලේ මුලින්ම පටන් ගත්තේ කාලේ. ඒවා කිව්වා. හරි සුන්දරයි. තව ඊට පස්සේ රැග්ුණා. නැගපිය බෂායකේ ඩෙස් උඩට ඩෙස් එකක් උඩ තවත් ඩෙස් එකක් තියලා නංගනවා ෆෑන් එකට කටින් පිමල ෆෑන් එක කරකෝවන් කියලා. අද මතක් වෙනකොට හරි සුන්දරයි. ඒ කාලේ බයින් තමයි කරේ. නමුත් මානසික වැදවැට්ටු නෑ. ඊට පස්සේ කතා කරනවා නංගි උඹ කොහේ ඉඳන්ද ආවේ? මොනවද කරන්නේ? මෙහෙමයි මේකේ ඉන්න ඕනේ. ඒ උපදෙස් ටිකත් හම්බෙනවා. තෙලත් බෙදනවා. රැක් කරලා තෙල බෙදනවා තෙල් බැම්මට වාඩි වෙලා. ඒවා ගොඩක් ලොකු දේවල්. අපි අද මේ තත්ත්වේ ඉන්නවනම් රැග් එකටත් පින් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි අසුන්දර හීනමාන මිනිස්සු ගොඩාක් හිටියා. එයාලටත් ඕන වුණා කොහොම හරි මට හිතෙන විදිහට යමක්කමක් තියෙනවා. හොඳ සමාජ පසුබිමකින් එනවා. වගේ දැක්කහම සමහරුන්ට දරා ගන්න බැරිකමක් තියෙනවා. සමහර ශිෂ්‍යයන්ට ඒක දරා ගන්න බෑ. ඒ වගේ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් දැක්ක ගමන් රැග් එක වැඩි. උදාහරණයක් යශෝදා විමල ධර්ම. අද ලංකාවට ඉන්න වටිනාම නිලියක් කලාකාරිනියක්. අති දක්ෂ කලාකාරිනියක් නැති වෙන්න ඉඩ තිබ්බා. ඇය උඩ තට්ටුවේ ඉඳන් බිමට පයින්න හදනකොට මම හිතන්නේ චන්ද්‍රසිරි පල්ලියගුරු සර් කුඩේ දාලා ඇදලා ගත්තා කිව්ව පිටිපස්සට. එහෙම ඇදලා ගත්තේ නැත්නම් අච්චර වටිනා කලාකාරිනියක් අද වෙනකොට ඔය නවක වදයට සාප වෙන්න ඇය නැහැ. ඇය කියනවා ඇගේ තාත්තා මේ වේදනාවෙන් ලෙඩ වුණේ. එයාට තාත්තා නැති වුණේ මේ හින්දා. ඒ සමස්ත දරුවන්ගේ දැන් යශෝදා විමල ධර්මගේ විතරක් නෙමෙයි. ගොඩක් දරුවන්ට මේක සිද්ධ වෙනවා. හැම දරුවෙක්ම එකම විදිහ නෑ. එතකොට අර දරුවා සමහර විට විෂාදයෙන්, ස්ට්‍රෙස් එකෙන් පෙරෙන දරුවෙක් වෙන්න පුළුවන්. ලෙඩ රෝග වලින් පෙරෙන දරුවෝ වෙන්න පුළුවන්. සමාජයට බිය එහෙම දරුවෝ වෙන්න පුළුවන්. ගර්ල්ස් ස්කූල් වලට බොයිස් ස්කූල් වලට වෙනම ගිහිල්ලා දෙමාපියන්ගේ ආරක්ෂාව යටතේම හැදිච්ච දරුවෙක් වෙන්නත් පුළුවන්. සමාජගත නොවුණු දරුවෝ. ඉගෙන ගන්නම යොමෙච්ච දරුවෝ. එහෙම දරුවෝ ඉන්නත් පුළුවන්. නමුත් ඒ කිසිම මානසික මට්ටමක් සලකන්නේ නැහැ. ඔක්කොටම එකම විදිහට සලකනවා. සමහර වෙලාවට වෙන දරුවෙක්ට කිව්වනම් යට කලිසම පිටින් ඔහොම ඵලයන් කියලා ඒක එයාට දරා ගන්න පුළුවන් ඒ ගාණක්වත් නැති වෙන දරුවොත් ඉන්නවා.
නමුත් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයට ඒක දරාගන්න බැරි වුණා. ඉතින් සමස්ත අධ්‍යාපන පද්ධතියම අපි අග්‍රඵලයේ විදිහට සලකන්නේ විශ්වවිද්‍යාලේ. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ දරුවගේ මල කඳ බලන්න නම් දෙමාපියන්ට සිද්ධ වෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමෙන් ඇති වැඩක් නැහැ. මුලින්ම කරන්න ඕනේ මේ පාසල්වල දරුවන්ගේ විනය අධ්‍යාපනයට එකතු කරන්න ඕනේ විනය. මුලින්ම දෙයක් කියන්න ඕනේ. ඒ විනය හදන තැන අද විනය පිරිහෙනම තැනක් කරන්න හේතුවක් වුණා ගුරුවරයාගේ කොන්ද කඩපු එක. ගුරුවරයාට කිසිදු අවවාදයක් දෙන්න අයිතියක් නැති කරලා ගුරුවරයාට ගහන්න බනින්න කියන්නේ මේ හරක්ට බූරුවන්ට ගහනවා වගේ ගහන්න බයින්න නෙමෙයි. නමුත් දරුවට මොකක්කෝ වැරද්දකට මෙන්න මේක ප්‍රතිඵලය කියලා පෙන්වීමේ අවස්ථාවවත් ගුරුවරයාට නැති කරලා තියෙනවා. ගුරුවරු තමන්ගේ ජීවිතේ රැක ගන්න ඕන නිසා තමන් පන්තියට ඇවිල්ලා උගන්වන කාර්යයේ විතරක් නිරත වෙලා ඉන්නවා බහුතරයක් ගුරුවරු. මේවා සමාජ කතිකාවන්ට ලක් වෙන්න ඕනේ කරුණු. එහෙම ලක් නොවුනොත් රජයෙන් නොමිලේ පොත් දෙනවා, නොමිලේ නිල ඇඳුම දෙනවා, සමහර පාසල් වලට නොමිලේ සපත්තු දෙනවා, ලිපි ද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් දෙනවා. ඒ ඔක්කොම දීලා අන්තිමට සමාජයට බිහි වෙන්නේ මිනිමරුවෝ නම්, සල්ලාලයෝ නම්, බේබද්දෝ නම් අධ්‍යාපන ක්‍රමයෙන් ඇති වැඩක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ.